පුතේ කසාද බැඳලා දෙන්නේ නෑ තාම. මොකද යාරෝ දැන් වයස 30. ඔව්. ලපටි එන. නිකන් විහින්නා කියා වාගේ හිටියාට තාම ලපටිලු අවුරුදු 22යිලු. තව ටික දවසක් යනකොට මොකද මෙලහටම මගේ පුතාට හිතිලා ඇති කසාදයක් බඳින්න ඕනේ ඕක තමයි සැප කියලා හිතිලා ඇති. මෙලහට කොහේ හරි එකක් එල්ලාගෙනත් ඇති. ගෙනල්ලා නැතුවාට අමුන්නාගෙන ඇති. ඔය වගේ මේ මෙතන ඉන්න කසාද බැඳපු ගෑනු මිනිස්සු ඔක්කොම මගේ පුතාලගේ වයස පහු කළා. පුතාලගේ වයසට වගේ එනකොට මෙවුන්දලාට තිබ්බක් කුලප්පුවක්. මහා ලොකු කුලප්පුවක්. ඔය දැන් සිල් ගන්නවා නේද? ඔවුන්දලාගේ කෙල්ල කාලේ දැක්කනම් එහෙම පුදුම පිමි පැන්නේ. පුදුම පිමි පැන්නේ. ඔව්. හොඳට බලන්න කොහොමම අද ගිහිල්ලා ගෙදර හාමුදුරුවෝ කිව්වාඩේ කෙල්ල කාලේ පිමි පැන්නලු මං. හොඳට බලන්න ගිහිල්ලා ගෙදර පේන්නේ නැද්ද කියලා පැනපු පිමි. මේක තමයි ඇත්ත කතාව. දැන් මේ හෙට රහත් වෙන්න වාගේ අපි ඉදිරියේ රඟපෑවාට ඇටමාල දාගෙන සුදු සලු පටලාගෙන අවුරුදු 50ක් 60ක් රැස් කරපු අකුසල කන්ද ඇටමාලෙන් පිරිමහන්න ඇටමාලෙන් පිරිමහන්න ඔය සලුවෙන් පිරිමහන්න බෑ. මේ වෙනකොට පාර කපලා ඉවරයි පුතා. පාර කපලා ඉවරයි. කොහාටද? අහට්ට. එහාට පාර කපලා තියෙන්නේ. ඒ පාර වෙනස් කරනවා නම් දැන් හරි ප්‍රතිපත්ති ගරුක වෙන්න ඕන. ලෝකේ රවට්ටන්න වැඩ කරන්නේ නැතුව. අපි හැමෝටම මේ ලෝකේ සැපයි 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 කියා පේන මේ රාගික කෙලෙස් බර බැඳීම් සියල්ලම පුතා දුකකින් කෙලවර වෙන්නේ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. උපාදානස්කන්ධ සියල්ලම දුක උපදවන යුවා බැවින් ඉන්ද්‍රිය ගෝචර ලෝකයට වහල් වීම දුක උපදවන බැවින් අවබෝධය ලබාගෙන දුක් දුරු කිරීමට දැකිය යුතුම සූත්‍රයක් නිසා මම ඔබ වෙනුවෙන් අද මාතෘකා කළේ සත්‍ය විභංග සූත්‍රයේ දුකට හේතු කියන උතුම් සූත්‍රකා